Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා. ඉතින් මේ පාර පොයට අපි ගමේ ගියා සීයලා ගෙදර. මොකද මේ පාරේ ඒගොල්ලෝ පාසක දානයක් රැස්ති කරලා තිබ්බ පොය දවසට. ඉතින් අපිත් ඒකට ගියා උදව් කරන්න. මේ වීඩියෝ එකෙන් මම ෂෙයා කරගන්නේ අපි කොහොමද ගමේ ගියේ, කොහොමද පාසක දානේ දුන්නේ කියන ඒවා. ඉතින් මම උදේම නැගිටලා මූණ හොදලා කරලා කේ ඩ්‍රාමා එකක් බලන්න පටන් ගත්තා. ඉස්සර නම් මං හැමදාම වගේ කේ ඩ්‍රාමාස් බලනවා. දැන් වැඩ වැඩි හින්දා කේ ඩ්‍රාමා බලන්න වෙලාවක් නැහැ. හැබැයි අද උදේවරු මම ගෙදර ඉන්න හින්දා හිතුවා මේකේ එපිසෝඩ් 3ක් බලලා ඉවර කරනවා කියලා. 그 사람이 마침 외국어도 잘하면 외국에 나가서도 안심이 될 거예요. 그쵸? 그런 사람이 옆에 있으면 버틸만 할 것 같은. කොහොම හරි ඊට පස්සේ 12ට වගේ මං ටුටුට කෑම එක දුන්නා. ඊට පස්සේ එයාත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරා. මොකද ගෙදර ඉන්න දවසට විතරයි එයාත් එක්ක පැය භාගයක් විනාඩි 45ක් වගේ සෙල්ලම් කරන්න හම්බෙන්නේ. එයා ඒකට මාරම කැමතියි. ඒ හින්දා ඉතින් එයාත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරා. ඊට පස්සේ කොහොම හරි 2:00 වගේ මෙතන අවුව වැටලා තිබ්බා. මගේ කොන්නේ දුඹුරු පාට වෙලා තිබ්බා. මට ඇත්තටම ආසෙ හිතුණා කොන්නේ කලර් එකට. ඊට පස්සේ මං කොහොම හරි නාලා කරලා ලෑස්තිලා ඔන්න අපි ගමන යන්න පටන් ගත්තා. අපි 4ට වගේ තමයි ගෙදරින් පිටත් උනේ. අම්මයි මායි විතරයි යන්නේ. මොකද නංගි කුරුණෑගල ගිහිල්ලා තමයි හිටියේ පුංචිලා ගෙදර. තාත්තට කොහොමත් එන්න වෙන්නේ නැහැ. මොකද බලුතරිය ඉන්න නිසා. ඊට පස්සේ අම්මයි මායි යන්න පිටත් වුණා. යන්න කලින් බැලුම් මහරින් අපි නවත්තලා ආච්චිලා ගෙදරට ගෙනියන්න අන්නාසි ගත්තා. බලන්න මේ අන්නාසි ගන්න තැනත් බලුතරියෙක් හිටියා. එයා නිකන් කඩේ අයිතිකාරයා වගේ තමයි හිටියේ. කොහොම හරි අපි යන දිගටම තෙල් පොලිම තිබ්බා. හැම තැනම ෂෙඩ් එකක් ගාව තෙල් පොලිම තිබ්බා. ඊට පස්සේ මම උදේට විතරක් කාලා හිටපු හින්දා බඩගිනි නිසා අපි ෆැබ් එකෙන් අතර කරා කෑම ගන්න. කෑම කියන්නේ ආච්චිලා ගෙදරට කේක් එකකුයි යන ගමන් අමරේ මට කන්න පොඩි දේවල් දෙක තුනකුයි තමයි ගත්තේ. මේ බීම එක නම් ඇත්තටම රහ නැහැ. දන්සලක තියෙන බීම එක ඊට වඩා හොඳයි. ඊට පස්සේ චිකන් පේස්ටි එකකුත් ගත්තා. ඒක නම් රහයි. ඊළඟට කේක් කෑල්ලකුත් ගත්තා. මට මේකේ නම මතක නැහැ. එකක් ෂේප්. ඊට පස්සේ 5:00 වගේ අපි මීරිගමින් හයිවේ එකට දැම්මා. ඊට පස්සේ යන දිගටම අම්මයි මායි කියව සින්දුව තමයි කියේ. ඊට පස්සේ හොන්න මට ආයෙ බඩගින්නක් ආවා. ඊට පස්සේ අම්මා මට කන්න වඩේ අරගෙන දුන්නා. කොහොම හරි මේ වෙනකොට නම් රෑ වෙලා තමයි තිබ්බේ. 7:00 7ට විතර ඇති. අපේ දැන් අපේ වියකට ආවා. තව විනාඩි 15ක් වගේ තියෙනවා. කොහොම හරි 8 වගේ වෙද්දී අපි ආච්චි අම්මලා ගෙදරට ගියා. එයාලා අම්මයි මායි එනකන් එළියට වෙලා බලාගෙන ඉඳලා ඉතින් ඉඳගෙන අපි එනකන් අපි එන්නේ කීයටද කියලා බලාගෙන ඉඳලා. පානේ. කවුරුහරි ඉන්නේ නංගි. යාලා පිටික තරහ වෙලා. ඊට පස්සේ මේ ඉන්නේ මම පොඩි කාලේ ෆොටෝ එකක් ආච්චි අම්මා ඉතින් තියාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි ආච්චි අම්මා අපි එනකන් කාලත් නැහැ. අනිත් අය නම් කාලා හිටියේ. ඊට පස්සේ අපි කාලා කරලා මට ඒවා වීඩියෝ කරන්න අමතක වෙලා. ඊට පස්සේ අපි ගෙනාවු කේක් එකත් අපිම කෑවා. මේ ඉන්නේ ඉතින් අපේ පුංචිලාගේ පපාලා ටික. හරිම දඟයි ඉතින් කට්ටියම මේ අපේ කට්ටියට කෑමක් හම්බුනාම කිසිම සද්දයක් නැහැ. ඔක්කොම කට වහගෙන කන එක තමයි කරන්නේ. මේ ඉන්නේ අපේ ලොකු පුංචි. මේ ඉන්නේ අපේ දඟයෝ සෙට් එක. මෙයා තමයි වැඩිපුරම දඟ. කොහොම හරි ඊට පස්සේ වොෂ් දාලා කරලා අපි ළමයි සෙට් එක බිම තමයි එදා නිදාගත්තේ. ඊට පස්සේ අපි උණෝ ගැහුවා. ඊට පස්සේ අපි නිදාගද්දි පාන්දර 1 විතර වුණා. අපි ඊට පස්සේ ආයෙ පාන්දර 5ට විතර නැගිට්ටා. ඇත්තටම නිදාගත්තේ නැහැ. කොහොම හරි ඊට පස්සේ අපි උදේම පන්සල් යන ලෑස්ති වුණා. දැන් ඔක්කොම අම්මලා පුංචිලා ඔක්කොම උයලා කරලා තිබ්බේ. අපි පන්සල් යන්න විතරයි නැගිට්ටේ. කොහොම හරි ඉතින් දැන් මේ පන්සල් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි 6 විතර වෙද්දී පන්සල ළඟට ගියා.
උදේ පාන්දර නිසා පන්සලේ ගොඩක් කට්ටිය හිටියේ නැහැ. සිල් ගන්න කට්ටිය විතරයි හිටියේ. ඒ හින්දා පන්සල හරිම නිස්කලංකයි. කොහොම හරි අපි පස්සකායට උදේ දානේ තමයි දුන්නේ සිල් ගන්න අයට. ඉතින් අපි ගෙනාපු කෑම බීම ඔක්කොම ටික වාහනවල ඉඳන් පන්සල ඇතුළට ගෙනාවා. ඊට පස්සේ පොඩි කට්ටිය එකතු වෙලා මල් වට්ටි ටික ලෑස්ති කරා. පොඩි කට්ටිය කිව්වා මාත් අයිති මොකද ඉතින් මාත් මෙයාලගේ අක්කානේ මම තමයි මෙයාලගේ ලොකු අක්කා. ඊට පස්සේ අපි ඔක්කොම මල් ටික ලස්සනට මල් වට්ටි ටික ලස්සනට හැදුවා. එතකොට මේ ඉන්නේ අපේ සීයා. එයා දහත් වට්ටි ටික හැදුවා. එයාත් අද පන්සලේ සීල් ගන්නවා. එයායි ආච්චි හැමයි හැමදාම සීල් ගන්න පන්සල තමයි මේක. ඉතින් ආච්චි අම්මට වැඩ හින්දා එයා සීල් ගන්න. හැබැයි සීයා නම් සීල් ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි හදාගත්ත මල් වට්ටි ටිකයි දහත් වට්ටි ටිකයි. කොහොම හරි ඉතින් කොහෙ ගියත් මට බලු යාළුවෙක් නම් හම්බෙනවා. මේ ඉන්නේ එහෙම හම්බෙච්ච තව යාළුවෙක්. ඊට පස්සේ අපේ මල් ඔක්කොම පූජා කරලා බුද්ධ පූජාවත් පූජා කරලා ස්වාමීන් වහන්සේලාටත් හිල් දානේ පූජා කරලා ඊළඟට උපාසකයටත් දානේ බෙදලා දුන්නා. ඊට පස්සේ කොහොම හරි දානේ බෙදලා ඉවර වෙලා අපිත් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කාලා කරලා අත්තම්මගේ සීයාගේ උඩහ වත්ත බලන්න ගියා. මොකද්ද මේ අපේ ආච්චිගේ වගාව කට්ටිය හොරගම් කරන්න ඇවිල්ලා වගාව. කො? ආච්චි අම්මලා පැණි කොමඩුත් හදලා කොමඩු නෑ. ඉතින් ආච්චි අම්මා මට ඒක තමයි පෙන්වන්නේ අර තියෙන පැණි කොමඩු වැල් කියලා. ඊට පස්සේ ආච්චි මමට තැඹිලි ගෙඩියකුත් කපලා දුන්නා. කොහොම හරි එකක් බිව්වා. ඊට පස්සේ අපි යන්න ලෑස්ති වුණා. පොඩි නිින්දකුත් දැම්ම පැයක විතර. ඊට පස්සේ අපි කෙලින්ම යන්න ලෑස්ති වුණා. දැන් ආච්චි අම්මා තනියම පුංචිටත් ඔක්කොම ගිහිල්ලා ජීල් බබපත් බලාගෙන ඉන්න අපි යන දිහා. ඊට පස්සේ අපි නිදිමතෙන් හිටියේ මොකද රෑ නිදාගත්තේ නැති හින්දා හරියට. ඒ හින්දා අපි බඩේරිඟු කන්න නැවැත්තුවා. බඩේරිඟු කෑවට පස්සේ පොඩ්ඩක් නිදිමත අඩු වුණා. මේ දවස්වල අනුරාධපුරේ පැත්තට පුදුම රස්නයක් තියෙන්නේ. වතුර කොච්චර බිව්වත් තිබහ අඩු වුණේ නෑ. ඒ හින්දා අපි කූල් දොඩම් එකක් බොන්න නතර කරා. ඊට පස්සේ අපි ආයෙත් උළුදු වඩේ රෝල්ස් පැටිස් ඒවා මේවා ගත්තා කකා යන්න. කොහොම හරි අපි 3 විතර වෙද්දී ගෙදරට ගියා. ඊළඟට වොෂ් එකක් එහෙම දාලා මහන්සි හින්දා අපි හොඳට නිදාගත්තා. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් thank you for watching. See you next time. Bye bye.